ශ්‍රී ලංකාවේ මීදුමෙන් වැසුණු උස් කඳුකරේ. හෝටන් තැන්නේ හරිත වනාන්තර මැදින් සිය දීර්ඝ ගමන ආරම්භන ජලබිඳුවක්. එය මහවැලි නදියේ උපතයි. මෙම උස්බිම් කලාපයේ සිට ශ්‍රී ලංකාවේ දීර්ඝතම නදිය ලෙසින් මහවැලිය කඳු නිම්න අතරින් කිලෝමීටර් 335ක් පුරා ජීවය දසත තතුරවමින් ගලා බසී. සිය ගමන් මගෙහිදී මහවැලිය ගොවිබීම් සරුසාර කරමින් ජලාශ පුරවමින් එම ජලයෙන් දිනපතා යැපෙන මිලියන සංඛ්‍යාත ජනතාවකට ජීවය ගායාද කරයි. නූතන යුගයේදී මහවැලිය බලයේ සහ ප්‍රගතියේ නදියක් බවට පත්විය. එහි ජලදහර ටර්බයින ජනක කරකවමින් දිවයින පුරා නිවස් ආලෝකමත් කළේය. ගම්දොරහා නගරමැදින් ගැලූ දීර්ඝ චාරිකාවෙන් අනතුරුව මහවැලිය අවසානයේ ත්‍රිකුණාමලයේදී ඉන්දියන් සාගරයට එක්වෙයි. එනම් මිරිදිය කරදිය හා මුසුවන තැනය. ශතවර්ෂ ගණනාවක් පුරා මහවැලිය යනු හුදෙක් නදියක් පමණක් නොවේ. එය කඳුකරේ සිට සමුද්‍ර දක්වා කතන්දර, ශක්තිය සහ බලාපොරොත්තු රැගෙන යන ශ්‍රී ලංකාවේ ජීවනාලියයි. Thanks for watching. Please like and subscribe.